අපි බලමු මේ ප්‍රශ්නය. මේ ප්‍රශ්නේ කියනවා ඉරටු කැබලි 3ක් තියෙනවා. ඉරටු කැබලි 3ක් තියෙනවලු. මේ ඉරටු කැබලි 3ම යොදාගෙන හදන්න පුළුවන් 10ට අඩු රෝම සංඛ්‍යා කීයක් තියෙනවද කියලා අහනවා. 10ට අඩු රෝම සංඛ්‍යා කීයක් තියෙනවද කියලා අහනවා. හැබැයි මේ ඉරටු කැලි 3ම පාවිච්චි කරන්න ඕන. අපි බලමු ඉරටු කැලි 3ම පාවිච්චි කරලා හදන්න පුළුවන් රෝම සංඛ්‍යා මොනවද කියලා. 1 කියන රෝම සංඛ්‍යාව හදන්න බෑ. 1 ඉරටුවයි භාගිත වෙන්නේ. 2ක් බෑ. 3 කියන රෝම සංඛ්‍යාව හදන්න පුළුවන්. ඔන්න 3 කියන රෝම සංඛ්‍යාව හදන්න පුළුවන්. ඉරටු කැලි 3ම භාගිත කරලා 3 කියන රෝම සංඛ්‍යාව හදන්න පුළුවන්. 4 කියන රෝම සංඛ්‍යාව එක ඉරටුවක් පාවිච්චි කරා. මෙන්න අනෙක් ඉරටු දෙක පාවිච්චි කරා. 4 කියන රෝම සංඛ්‍යාව හදන්නත් පුළුවන්. 5 හදන්න බැහැ මොකද ඉරටු කැලි 2යි භාගිත වෙන්නේ. 6 කියන රෝම සංඛ්‍යාව හදන්න පුළුවන්. 6 කියන රෝම සංඛ්‍යාව හදන්න පුළුවන්. 7 කියන රෝම සංඛ්‍යාව හදන්න බැහැ ඉරටු කැලි 4ක් අවශ්‍යයි. 8 කියන රෝම සංඛ්‍යාව හදන්න බැහැ. ඒ ඉරටු කැලි 3යි 5ක් අවශ්‍යයි. 9 කියන රෝම සංඛ්‍යාව හදන්න පුළුවන්. 9 කියන රෝම සංඛ්‍යාව හදන්න පුළුවන් ඉරටු කැලි 3ක් පාවිච්චි කරලා. අපිට එච්චරයි හදන්න පුළුවන්. 10ට අඩු නිසා 10 ගන්නෙත් නැහැ. එහෙනම් අපිට හදන්න පුළුවන් රෝම සංඛ්‍යාව 4යි. එහෙනම් පිළිතුර වෙන්නේ 4යි. බලන්න මේ ප්‍රශ්නය දිහා රටාවක් තියෙන්නේ. මේ ප්‍රශ්නේ කියන්නේ රටාව හොඳින් තේරුම්ගෙන ස්ථැනට ගැලපෙන සංඛ්‍යාව ලියන්න කියලා. රටාව හොඳින් තේරුම් ගන්න කියලා කියනවා. මේ වගේ රටා සම්බන්ධ ගණන් ඔයාලා විශාල ප්‍රමාණයක් හැදුවහම ඔයාලට හිතට එනවා මේක කොහොමද හදන්නේ කියලා. ගාන බැලුව ගමන් රටාව ඔයාලගේ හිතේ මැවෙනවා. ඒකට ගණන් ගොඩක් හදලා අත්දැකීම් ගන්න ඕන. බලමු දුවේ පුතේ මේ ගණන කොහොමද හදන්නේ කියලා. මේකේ යටම තියෙනවා 6යි 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 6යි. අපි එකතු කරගම් බලන්න. 6යි 6යි 12යි 12යි 6යි 18යි 18යි 6යි 24යි. 24 එන්නේ. මෙතන 8 එන්නේ. මොකක්ද කරන්න පුළුවන්? 24 මෙතන 1යි 2යි 3 නිසා 3ෙන් බෙදා ගන්නවා. 24 3ෙන් බෙදුවම 8යි. හරි නේද? 24 3ෙන් බෙදුවම 8යි. ඒක ඇවිල්ලා 8යි 8යි 8යි. හරිනේ. 8 ඒව 3ක් 24 එනවා. ඊළඟට මෙතන 2යි A24 මෙතන 2ක් නිසා 2ෙන් බෙදුවහම 12යි. අන්න යම් රටාවක් ඔයාලට පැහැදිලි වෙනව නේද? 24 2ෙන් බෙදුවහම 12යි. හරිනේ 12යි 24යි. එහෙනම් 24 මෙතන 1යි තියෙන්නේ 1ෙන් බෙදුව වෙන ගණන තමයි එන්න ඕන. 24 1ෙන් බෙදුවම 24යි. එහෙනම් මෙතෙන් එන්න ඕන 24යි. අපි බලන මේ පිළිතුර තියෙනද කියලා මෙතන 24 තියෙනවා. එහෙනම් අන්න බලන්න මේ ප්‍රශ්නේ පිළිතුර වෙන්නේ ස්ථැනට ගැලපෙන සංඛ්‍යාව වෙන්නේ 24. බලන්න මේ ප්‍රශ්නේ කියලා තියෙනවා පැය කටුවත් මිනිත්තු කටුවත් අතර ඍජු කෝණයක් සෑදුනම් පස්සේ නැවත ඍජු කෝණයක් සෑදෙන්නේ පැය කීයකට පස්සේද කියලා. මම මේ ඍජු කෝණයක් හැදෙන ආකාරය තමයි කටු ඇඳලා තියෙන්නේ. මේක දීලා නැහැ. මම ඇඳලා ඒ විදිහට පැය කටුව 3 ගාවත් මිනිත්තු කටුව 12 ගාවත් තියෙන විදිහට තියෙන්නේ ඍජු කෝණයක් ලැබිලා තියෙන්නේ. නැවත ඍජු කෝණයක් ලැබෙන්නේ කීයේද? අපි බැලුවොත් නැවත පැය කටුව කරකිලා 9 ගාවට ඇවිල්ලා මිනිත්තු කටුව 12 ගාවට ගියහම තමයි නැවතත් ඍජු කෝණයක් හැදෙන්නේ.
අන්න බලන්න නැවතත් ත්‍රිකෝණයක් හැදෙන්නේ පැය කටුව 9 ගාවට ගිහිල්ලා මිනිත්තු කටුව 12 ගාවට ගියාම තමයි ත්‍රිකෝණයක් හැදෙන්නේ. එතකොට 3 සිට 4 5 6 7 8 9 පැය 6කට පසුව තමයි ත්‍රිකෝණයක් හැදෙන්නේ. කෙනෙක් කිව්වොතින් 6යි කාල ත්‍රිකෝණයක් නෙවෙයිද කියලා. අපි බලමු 6යි කාල අරගෙන. මෙන්න මිනිත්තු කටුව 15 ගාව 6යි 15 පැය කටුව 6 පහු කරලා යම් ප්‍රමාණයක් කැරේ. අන්න ඒ ආකාරය තමයි තියෙන්නේ. එතනදී ත්‍රිකෝණයකට වඩා තරමක් විශාල කෝණයක් තමයි හැදෙන්නේ. ත්‍රිකෝණයට වඩා තරමක් විශාල කෝණයක් තමයි හැදෙන්නේ. ඒ නිසා නිවැරදි ත්‍රිකෝණයක් ලැබෙන්නේ නැහැ. එහෙනම් 3න් පසුව 9 තමයි ත්‍රිකෝණයක් හැදෙන්නේ. අපි බැලුවොත් 9 වෙලා තියෙද්දි වේලාව 9යි ඉන්පසු කොච්චර කාලයකින්ද ත්‍රිකෝණයක් හැදෙන්නේ කියලා. නැවත 9 සිට 3 ගාවට පැය කටුව ගියහම තමයි ත්‍රිකෝණයක් හැදෙන්නේ. නැවත 3 ගාවට ගියහම තමයි ත්‍රිකෝණයක් හැදෙන්නේ. එහෙනම් පැය 6කට පසුව තමයි නැවතත් ත්‍රිකෝණයක් හැදෙන්නේ. පිළිතුර පැය 6කින්. අපි බලමු මේ ප්‍රශ්නය. මේ ප්‍රශ්නේ කියන්නේ මීටරය බැගින් දිග කම්බි 6ක් තියෙනවා. මීටරය බැගින් දිග කම්බි 6ක් තියෙනවලු. මේ කම්බි 6 එකිනෙක පාස්සනවලු දිගයි. පාස්සද්දී සෙන්ටිමීටර 5ක ප්‍රමාණයක් එක මත එක තියලා තමයි පාස්සනවා කියන්නේ. පාස්සල අවසානයේදී මේ කම්බියේ මුළු දිග කොච්චරද කියලා තමයි අහන්නේ. අපි බලමු කම්බියේ මුළු දිග කොච්චර වෙනවද කියලා. සෙන්ටිමීටර 5ක් එක මත එක තමයි තබන්නේ. අපි පොඩ්ඩක් රූපයක් ඇදලා බලමු. මෙහෙම එක කම්බියක් තියෙනවා. ඒක මත තව කම්බියක් මේ ආකාරයට තියෙනවා. මේ ආකාරයට තියෙනවා. ඒ මත තවත් කම්බියක් මේ ආකාරයට තියෙනවා. එතකොට බලන්න පළමු කම්බියේ මෙතන සිට මෙතෙන්ටම මීටර 1යි. දෙවන කම්බියේ මෙතන සිට මෙතෙන්ටම සෙන්ටිමීටර 95යි. ඊළඟ කම්බියේ මෙතන සිට මෙතෙන්ටම සෙන්ටිමීටර 95යි. අපි තව කම්බියක් දිමු. මෙන්න ඊළඟ කම්බියේ. මෙන්න ඊළඟ කම්බියේ. 1 2 3 4 5යි. මෙන්න අවසාන කම්බියේ. දැන් බලමු. මේ කම්බියේ මෙතන සිට මෙතෙන්ට 95 සෙන්ටිමීටර. 95 සෙන්ටිමීටර. මේ කම්බියේ මෙතන සිට මෙතෙන්ට 95 සෙන්ටිමීටර. එහෙනම් ඔන්න ඔය ටිකේ එකතුව තමයි මුළු දිග වෙන්නේ. අපි ඒ ටික එකතු කරලා බලමු. මෙයා මීටර 100ක් කියලා ගමු. සෙන්ටිමීටර 100ක්. සෙන්ටිමීටර 100 දන් 95 දන් 95 දන් 95 දන් 95 දන් 95. එතකොට 100 වනම් 6ක් 600යි. 600න් 1 2 3 4 5කම 5ක් අඩු වෙනවා. 5 25ක් අඩු වෙනවා. 600න් අඩු වෙන්න ඕන 25ක්. ඒක කරත් ඕක එනවා. අපි ඒක ගලගමුකෝ. 5 10 15 20 25 25න් 5 දෙකක් ඉතිරි. 9 18 27 36 45 45 2 47යි. 4ක් ඉතිරි. 1යි 4යි 5යි.
575 සෙන්ටිමීටර. 575 සෙන්ටිමීටර කියන්නේ මීටර 5යි සෙන්ටිමීටර 75යි. මීටර 5යි සෙන්ටිමීටර 75යි. එහෙනම් පෑස්සුවන් පස්සේ කම්බියේ මුළු දිග වෙන්නේ මීටර 5යි සෙන්ටිමීටර 75යි. පිළිතුර අපි බලමු තියෙනවද කියලා. ඔව් පිළිතුර තියෙනවා. මෙන්න මීටර 5යි සෙන්ටිමීටර 75යි. ඒක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. බලන්න දුවේ පුතේ මේ ප්‍රශ්නය. රශ්මිකගේ බරයි විහාන්ගේ බරයි එකතු කරාම 70යි කිලෝග්‍රෑම්. රශ්මිකගේ බරයි විහාන්ගේ බරයි එකතු කරාම කිලෝග්‍රෑම් 70යි. රශ්මිකගේ බරෙන් විහාන්ගේ බර අඩු කරාම 30යි කිලෝග්‍රෑම්. රශ්මිකගේ බරෙන් විහාන්ගේ බර අඩු කරාම 30යි කිලෝග්‍රෑම්. අපෙන් අහනවා රශ්මිකගේ බර කොච්චරද කියලා. රශ්මිකගේ බර කොච්චරද කියලා. මේ වගේ දෙකක් දුන්නාන් පස්සේ මට හිතෙනවා එක්ක මේ දෙන්නම එකතු කරලා හරි නැත්නම් මේ දෙන්නම අඩු කරා නම් හරි උත්තරේ ගන්න පුළුවන් වෙයි කියලා. අපි බලමු මේක එකතු කරාම තමයි ඇත්තටම උත්තරේ ගන්න පුළුවන්. මම එකතු කරනවා මේ දෙක එකතු කරනවා බලන්න. එකතු කරද්දි බලන්න රශ්මිකයි විහානී මේ පැත්තේ රශ්මිකයි විහානී එකතු කරනවා. එකතු කරද්දී රශ්මිකල දෙන්නේ කියනවා. එකතු කිරීම නිසා රශ්මිකල දෙන්නේ කියනවා. එකතු කරන නිසා දෙන්නේ කියනවා. ඊළඟට විහානලක් දෙන්නේ කියනවා. මේ අඩු කිරීම නිසා වෙනත් පාඩමක්. රශ්මිකල මේ විහානල එකතු කරනවානේ සමානයි මේ පැත්තත් එකතු කරනවා කිලෝග්‍රෑම් 70ට එකතු කරනවා කිලෝග්‍රෑම් 30යි. හරි එකතු කිරීමක් තමයි තියෙන්නේ. මෙයා අඩු කිරීමේ සංඛ්‍යාවක් නිසා තමයි සතු පෑනින්ම ඇඳිස්. එතකොට මේ එක්කෙනෙක් එකතු කිරීම එක්කෙනෙක් අඩු කිරීම නිසා මේක අපිට කපලා දාන්න පුළුවන්. එක්කෙනෙක් එකතු කිරීම එක්කෙනෙක් අඩු කිරීම නිසා කපලා දාන්න පුළුවන්. එහෙනම් රශ්මිකල දෙන්නගේ එකතුව කීයද? රශ්මිකල දෙන්නගේ එකතුව 70යි 30යි 100යි. රශ්මිකල දෙන්නගේ එකතුව 100යි. එක රශ්මික කෙනෙක් කීයද? එක රශ්මික කෙනෙක් නම් 100 බෙදීම 2 50. කිලෝග්‍රෑම් 50යි. රශ්මිකගේ බර එහෙනම් කිලෝග්‍රෑම් 50යි. මෙන්න තියෙනවා පිළිතුර රශ්මිකගේ බර කිලෝග්‍රෑම් 50යි. අපි හොයාගත්ත කලින් ප්‍රශ්නයේදී රශ්මිකගේ බර කිලෝග්‍රෑම් 50යි කියලා. රශ්මිකගේ බර කිලෝග්‍රෑම් 50යි. දැන් රශ්මිකයි විහානයි එකතු කරාම 70 නිසා එහෙනම් විහාන්ගේ බර 70න් 50ක් අඩු කරාම 20යි. කිලෝග්‍රෑම් 20යි. හරි. ඊළඟ ප්‍රශ්නේ විදිහට එතකොට අපෙන් අහනවා නිවැරදි ප්‍රකාශය තෝරන්න. දැන් අපි හිතුව රශ්මිකගේ බර කිලෝග්‍රෑම් 50යි විහාන්ගේ බර කිලෝග්‍රෑම් 20යි. නිවැරදි ප්‍රකාශය තෝරන්න රශ්මිකගේ බර පළවෙනි එක රශ්මිකගේ බර විහාන්ගේ බරෙන් දෙගුණයට 10ක් වැඩි. රශ්මිකගේ බර විහාන්ගේ බරෙන් දෙගුණයට. මෙයා 20යි දෙගුණ කරාම 40යි 10ක් වැඩි. රශ්මිකගේ බර විහාන්ගේ බරෙන් දෙගුණයට 10ක් වැඩි. එහෙනම් ඒක හරි. ඒතර පළවෙනි එක හරි. පළවෙනි වගන්තිය හරි. නමුත් අපි අනිත් ඒවා චුට්ටක් බලලිමු. දෙක කියනවා විහාන්ගේ බර රශ්මිකගේ බරෙන් භාගයක් වේ. විහාන්ගේ බර රශ්මිකගේ බරෙන් භාගය. මෙයාගේ 50න් භාගය 25යි. ගැලපෙන්නේ නැහැ. දෙක වැරදි. දෙක වැරදි. තුන්වෙනි එක බලමු මොකක්ද කියන්නේ කියලා. රශ්මික හා විහාන්ගේ බරෙහි එකතුව විහාන්ගේ බරෙන් 5 ගුණයයි.
රශ්මිකගේ ගිහාගේ බලය කරු 70යි. ගිහාගේ බලයෙන් 5 ගිහාගේ බලයෙන් 5 කියන්නේ 100ක්. නමුත් මෙතන 70යි කියන එකක් වැරදි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ පළවෙනි එක. මොකද්ද පළවෙනි එකේ කියන්නේ රශ්මිකගේ බර ගිහාන්ගේ බරෙන් දෙගුණයට වඩා 10ක් වැඩි. ඒ කියන කාරණේ තමයි නිවැරදි ප්‍රකාශය වෙන්නේ. අපි බලමු මේ ප්‍රශ්නය. මේ ප්‍රශ්නේ තරාදියක දාලා තියෙනවා ත්‍රිකෝණ වෘත්ත සමචතුරස්‍ර දාලා තියෙනවා. තරාදි බැලන්ස් වෙලා තියෙන්නේ. අපෙන් අහන ප්‍රශ්නය තමයි ත්‍රිකෝණයක බරට සමාන රූප මොනවද කියලා 1 2 3 ප්‍රශ්න වලින් එක ත්‍රිකෝණයක බරට සමාන වන රූප තමයි තෝරන්න කියන්නේ. අපි හදලා බලමු ගානකුවේ පුතේ. මෙන්න මේ විදිහට අපිට මේ ප්‍රශ්නය උත්තර සපයන්න නැත්නම් ප්‍රශ්නේ ගැටලු විසඳන්න වෙන්නේ මේ විදිහට. මුලින්ම අපි බලනවා මෙන්න මේ කොටස දිහා. මෙතන මේ දෙක බැලන්ස් වෙලා තියෙන්නේ. මේ දෙක බැලන්ස් වෙලා නම් මුතය සහ සමයතුරස්ස දෙකට සමයතුරස්ස 4 සමානයි. මුතය සහ සමයතුරස්ස දෙකට සමයතුරස්ස 4 සමානයි. බලන්න එතකොට මොකද වෙන්නේ කියලා. මුතය සහ සමයතුරස්ස 4ට දෙකට සමාන වෙනවා සමයතුරස්ස 4ක්. අපිට මෙතනදී එක වර්ගයේ වයින් කරලා දාන්න පුළුවන් දෙයක්. දැන් මේ පැත්තේ මේ සමයතුරස්ස දෙක මේ පැත්තේ දෙකකට අයින් කරනවා. මේ දෙක අයින් කරා. එහෙනම් මේ පැත්තෙන් දෙකක් අයින් කරන්න පුළුවන්. එහෙනම් මුතයට සමයතුරස්ස දෙකක් සමානයි. මුතයට සමයතුරස්ස දෙකක් සමානයි. හරි. ඔන්න අපි ඒක එහෙම එකක් හොයාගත්තා. එක මුතයකට සමයතුරස්ස දෙකක් සමානයි. මුතය වෙන සමයතුරස්ස දෙකක් ගන්න පුළුවන්. දැන් අපි බලනවා මේ පැත්ත සහ මේ පැත්ත කොහොමද බැලන්ස් වෙලා තියෙන්නේ කියලා. මේ පැත්තේ ත්‍රිකෝණ දෙකයි. මේ පැත්තේ ත්‍රිකෝණ දෙකයි. මේ පැත්ත මුතයයි සමචතුරස්‍ර 6යි. 2 3 4 5 6 මුතයයි සමයතුරස්‍ර 6යි. බලන්න දැන් ත්‍රිකෝණ දෙකට මෙන්න මේ ටික තමයි සමාන වෙලා තියෙන්නේ. එක ත්‍රිකෝණයකට බලන්න නම් මේක හරියට සමාන කොටවල් දෙකකට බෙදලා එක ගොඩක් අයින් කරන්න. නමුත් බෙදා ගන්න බෑ. මෙතන මුතයක් තියෙන නිසා. එක මුතයයි තියෙන මුත දෙකක් තිබ්බනම් හරි. අපි කලින් එකේ සමයතුරස්‍ර දෙකකට එක මුතයක් ගන්න පුළුවන් වුණා. එහෙනම් මම මෙන්න මේ සමයතුරස්‍ර දෙකක් අයින් කරලා ඒ වෙනුවට එක මුතයක් ගන්නවා. සමචතුරස්‍ර දෙකක් අයින් කරලා ඒ වෙනුවට එක මුතයක් ගන්නවා. ඊළඟට බලන්න දැන් එහෙනම් මේක ත්‍රිකෝණ දෙක එක ත්‍රිකෝණයකට කොච්චරද බලන්න. මේ සෑම එකෙන්ම දෙක දෙක තියෙනවා එක එක ගන්නවා. දෙයක් ගත්ත දෙකෙන් එකක්. මේ දෙකෙන් එක සමයතුරස්‍රයක් ගත්තා. මේ දෙකෙනුත් එක සමයතුරස්‍රයක් ගත්තා. දැන් ත්‍රිකෝණයට බුතයක් සහ සමයතුරස්‍ර දෙකක් සමාන වෙනවා. පිළිතුරු වල බලන්න එහෙම තියෙනවද කියලා. එක බුතයයි සමයතුරස්‍ර දෙකයි නැහැ. එක බුතයයි සමයතුරස්‍ර දෙකයි නැහැ. අපිට ආයේ මෙන්න මේ සමයතුරස්‍ර දෙක වෙනුවට එක බුතයක් ගන්න පුළුවන්. සමයතුරස්‍ර දෙක වෙනුවට එක බුතයක් ගන්න පුළුවන්. මේ බුතයයි මේ සමයතුරස්‍ර දෙක වෙනුවට බුතයක් ගත්තා. එහෙනම් ත්‍රිකෝණය සමාන වෙනවා මුත දෙකකට. අන්න ත්‍රිකෝණය මුත දෙකකට සමාන වෙලා තියෙනවා. ඒක උත්තරේ තියෙනවා. එහෙනම් මෙන්න පිළිතුර දෙවනි පිළිතුර. මෙන්න පිළිතුර වෙන්නේ දෙවනි පිළිතුර. බලමු අපි මේ ප්‍රශ්නය. එක මාසයක් තියෙනවලු. ඒක දින 31 මාසයක්. දින 31 මාසයක් වූ ඒ මාසයේ සෙනසුරාදා දිනවල් 5ක් යෙදලා තියෙනවලු. ඉරිදා දිනවල් 5ක් යෙදලා තියෙනවලු. සඳුදා දිනවල් 5ක් යෙදලා තියෙනවලු. සෙනසුරාදා දින 5යි, ඉරිදා දින 5යි, සඳුදා දින 5යි. අපේ ප්‍රශ්න විදියට අහන්නේ සෙනසුරාදා දින ටික අරගෙන ඒ ටික එකතු කරනවා. සෙනසුරාදා දින 5 අරගෙන ඒ ටික එකතු කරනවා. ලැබෙන පිළිතුරට
වැඩිම අගයක් ලැබෙන්නේ කීයද කියලා. වැඩිම අගයක් ලැබෙන්නේ කීයද කියලා. ඉතින් අපි මේ ගාන අපි ලේසයිත ගණනක් නමුත් ඔබට හිතලා බැලුවාම ගාන පහසුවෙන් හදන්න පුළුවන්. ඉතින් අපි හිතනවා වැඩිම අගය එන්න ඕන නිසා 31 වෙනිදාත් සෙනසුරාදාවක් කියලා ගන්නවා. 31 වෙනිදාත් සෙනසුරාදාවක් කියලා ගන්නවා. 31 වෙනිදාවත් සෙනසුරාදාවක්. එහෙනම් ඊට දවස් 7කට කලින් ඊළඟ සෙනසුරාදා වෙන්නේ 31 30 29 28 27 26 25 24 බලන්න 24 සෙනසුරාදාවක් වුණොත් 25 26 27 28 29 30 31 සෙනසුරාදාවක්. ඊට කලින් සෙනසුරාදා වෙන්නේ 7කට කලින් 17 17 ඉඳලා අනිත් පැත්තට බැලුවොත් 18 19 20 21 22 23 24 එනවා. ඊට කලින් 10 ඊට කලින් 3 එහෙනම් 3 වෙනිදා සෙනසුරාදාවක් 10 වෙනිදා සෙනසුරාදාවක් 17 සෙනසුරාදාවක් 24 සෙනසුරාදාවක් 31 සෙනසුරාදාවක්. අපි මෙහෙම කරන්නේ උපරිම අගයක් ගත යුතු නිසා. දැන් අපි මේ සෙනසුරාදාවල් දින ටික එකතු කරමු. 7යි 3යි 10යි 14යි 1යි 15යි 1ක් ඉතිරි. 1යි 2යි 4යි 3යි 7යි මේ ඉතිරි 1යි 85යි 85ක් එන්නේ එහෙනම් සෙනසුරාදා දිනවල වල එකතුව උපරිම අගය එන්නේ 85. මෙන්න නිවැරදි පිළිතුර තියෙනවා. නිවැරදි පිළිතුර 85 පළවෙනි පිළිතුර. මේ ප්‍රශ්නේ බලන්න. අමානිගේ මල්ලි ලෙඩ වෙලා එයාට වරකට බෙහෙත් පෙති කාලක් දෙන්න ඕන දිනකට දෙවරක්. වරකට පෙති කාල බැගින් දිනකට දෙවරක් බෙහෙත් දෙන්න ඕන. දින 24ක් දෙන්න අවශ්‍ය බෙහෙත් පෙති සංඛ්‍යාව කොච්චරද කියලා තමයි අහන්නේ. වරකට බෙහෙත් පෙති කාල බැගින් දිනකට දෙවරක් දුන්නොත් දින 24කට අවශ්‍ය බෙහෙත් පෙති සංඛ්‍යාව තමයි අහන්නේ. අපි බලමු මෙන්න බෙහෙත් පෙත්ත. මේ බෙහෙත් පෙත්ත 4ට කඩලා එයින් එකක් තමයි අමානිගේ මල්ලිට දෙන්නේ. 4න් එකක්. අන්න. එක වරකට දෙන්නේ පෙති කාලයි 4න් එකයි. දවසක දෙවරක් දෙන නිසා එක වරක් 4න් එකයි නැවත වරක් දෙනවා තව 4න් එකක්. අන්න තවත් 4න් එකක්. එතකොට 4න් 2යි. ඒ කියන්නේ දවසකටම යන්නේ පෙති භාගයයි. දවසකට යන්නේ පෙති භාගයයි. ඊළඟ දවසේ එනවා තව කාලක් දෙනවා එක වරක්. තව කාලක් දෙනවා අනෙක් වරක්. එහෙනම් දෙවනි දවසේ ඒ වාර දෙකටම ඉදිරි කාල දෙන්න පුළුවන් භාගය. එතකොට සම්පූර්ණ බෙහෙත් පෙත්තක් වැය වෙන්නේ දින දෙකකට. සම්පූර්ණ බෙහෙත් පෙත්තක් වැය වෙන්නේ දින දෙකකට. එහෙනම් අහනවා දින 24කට අවශ්‍ය බෙහෙත් පෙති ගන්න. අපි දින දෙකකට එක පෙත්ත නම් යන්නේ 24 දෙකෙන් බෙදලා බලමු කීයද එන්නේ කියලා. දින 24කට අවශ්‍යයි දින දෙකකට තමයි එක පෙත්තක් වැය වෙන්නේ. 24 දෙකෙන් බෙදුවාම 12යි. එහෙනම් දින 24 සඳහාම වැය වෙන්නේ බෙහෙත් පෙති 12යි. අපි බලමු පිළිතුරේ 12 තියෙනවද කියලා. මේ තියෙන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර 12. මේ ප්‍රශ්නය බලන්න. මේ ප්‍රශ්නය කියන්නේ උදයට පමණක් අයත් අංකය කුමක්ද කියලා. උදයට පමණක් අයත් අංකය කුමක්ද? මේකේ තියෙන අංක සමහර අංක ත්‍රිකෝණයට උදයට සමචතුරස්‍රය තුනටමයි තියෙන්නේ. සමහර ඒවා දෙකකට විතරයි. උදයට විතරක් අයිති අංකය තමයි අහන්නේ. අපි ඒක හොයාගන්න මෙන්න මේ විදිහේ වැඩක් කරනවා. මම සමචතුරස්‍රය පොළ පාටින් මෙන්න මෙහෙම අඳුර කරනවා. සමචතුරස්‍රය ඔන්න මම පොළ පාටින් අඳුර කරා. ඊළඟට ත්‍රිකෝණය රතු පාටින් අඳුර කරමු.
ත්‍රිකෝණය රතු පාටින් අඳුර කරා. වෘතය නිල් පාටින් අඳුර කරමු. දැන් බලන්න දුවේ පුතේ පාට තුනෙන්ම අඳුර වෙලා තියෙන්නේ 8. පාට තුනෙන්ම අඳුර වෙලා තියෙන්නේ 8. එහෙනම් 8 වෘතයටත් සමචතුරාක්‍රයටත් ත්‍රිකෝණයටත් යන තුනටම අයිති. 4 කියන එක රතු පාට සහ නිල් පාටින් යුක්තයි. එහෙනම් 4 කියන එක ත්‍රිකෝණයටයි වෘතයටයි දෙකටම අයිති. 2 කියන එක රතු පාට විතරයි නම් ත්‍රිකෝණයට විතරයි අයිති. 7 කියන එක කොළ පාට විතරයි සමචතුරාක්‍රයට විතරයි අයිති. 1 කියන එක නිල් පාට විතරයි එහෙනම් වෘතයට විතරයි අයිති. 5 කියන එක කොළ නිල් වෘතයට සහ සමචතුරාක්‍රයට. 6 කියන එක කොළ නිල් වෘතයට සහ සමචතුරාක්‍රයට. එහෙනම් අපේ ප්‍රශ්නේ විදිහට අහන්නේ වෘතයට පමණක් අයත් අංකය කුමක්ද? ඒ අංකය අංක 1. අපි බලමු අංක 1 තියෙනවද කියලා. ඔව් මෙන්න දෙවෙනි පිළිතුර විදිහට තියෙනවා අංක 1. එහෙනම් නිවැරදි පිළිතුර 2. දෙක වර්ණයට අදාළ අංක 1 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ.